යන්ද මාත් එක්ක කොළඹ shopping festival එක බලන්න. hello කොහොමද? ඔන්න ඉතින් අපි අද ගියා කොළඹ shopping festival එකට. මේක අප්‍රේල් 8 වෙනිදා ඉඳලා 12 වෙනිදා වෙනකන්. ඒ කියන්නේ මේ ඉරිදා වෙනකම්ම තියෙනවා. පළවෙනි hall එකට enter වුණ ගමන්ම Vantage එකේ flat 40% off discount එකක් දෙන stall එක තමයි තිබ්බේ. ඔයාලට එතන ඉඳන්ම shop කරන්න පටන් ගන්න පුළුවන්. මේ hall එකේ local වගේම Indian stalls උත් ගොඩක් තිබ්බා. kurtis, Indian accessories, bags, footwear වගේ items තිබ්බා. ඔයාට ඇත්තටම ගන්න ඕන item එකක් තියෙනවා නම් definitely bargain කරන්න. ඔයාට හොඳ price එකකට ගන්න පුළුවන්. මෙතනින් එළියට ගියාම main hall එක තියෙන්නේ. මුලින්ම තියෙන්නේ ආයුර්වේද සංස්ථාවේ stall එක. ඒගොල්ලෝ එතන cinnamon tea serve කරා. ඒකත් බීලා මට ගන්න ඕන tea වර්ග කීපයකුත් අරගෙන මෙන්න මේ විදිහට main hall එකට අපි enter වුණා. මෙතන Miniso and Boss stalls වල 75% off දාලා තිබ්බා. ඔයා ගියොත් පොඩ්ඩක් ඔළුව දාලා බලන්න ඔයාට ගැලපෙන items තියනවාද කියලා. Sera stall එක දැක්ක ගමන් මම ඒ පැත්තට ගියේ එයාලගේ කොල කැඳ පැක් එක ගන්න බලාගෙන. මොකද මේ දවස්වල සුපර් මාකට්ස් වලත් ඒක හොයාගන්න නෑ. හැබැයි ඒගොල්ලෝ ගාව ඒක තිබුණ නෑ. එයාලා එතන සුප් එකක් සර්ව් කරා. ඒක රසට තිබ්බා. එතනින් ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ස්ටෝල්ස් තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් කොළඹ shopping festival එකට යවෙනවා. මේ පාර තමයි මම මෙච්චර කාලයකට දැක්ක අඩුම crowd එක දැක්කේ. මම උදේම ගියේ හින්දාද දන්නේ නෑ. weekend එකේ වැඩි වෙන්න පුළුවන්. හැබැයි සාපේක්ෂව crowd එක සෑහෙන අඩුයි. ඉතින් ඔයත් මේකට යන්න plan කරගෙන ඉන්නවා නම් උදේම යන්න. උදේ 10ට තමයි ඕපන් කරන්නේ. 10-11 වෙද්දි යන්න. එතකොට ඔයාටත් මං වගේ නිදහසේ shop කරන්න පුළුවන්. ඊට පස්සේ මම ගියේ cycle store එකට. මෙන්න මේ air freshener එක ගන්න. එතනදි තමයි මම දැනගත්තේ එයාලගේ මේ දවස්වල ප්‍රොමෝෂන් එකක් යනවා. එතන counter එකේ තියෙනවා එයාලගේ QR code එක. ඒක scan කරලා එයාලගේ social media follow කරාට පස්සේ මෙන්න මේ වගේ samples අපිට හම්බ වෙනවා. ඉතින් ඔයා ඒ පැත්තේ ගියොත් definitely මේක try කරලා බලන්න. ඊට පස්සේ මේ පානිපූරි stall එක දැකලා ඒක try කරා. එයාලා ගාව sweet and spicy කියන flavors වලින් අපිට pick කරගන්න පුළුවන්. අපි select කරගත්තේ spicy. ඒක ඇත්තටම රසට තිබුණා. එකක් රුපියල් 100යි උනේ. ඔයාලා විශ්වාස කරනවද අපි මෙච්චර දුරක් ආවේ මෙන්න මේ කොට්ට ටිකක් ගෙදර අරන් යන්න කියලා. ගිය පාර shopping festival එකට ආපු වෙලාවේ මේ වලාකුළු කියන stall එක දැකලා අපි කොට්ට දෙකක් අරගත්තා නිකන් try කරලා බලන්න කියලා. ඇත්තටම මාරම comfortable මේ pillows. ඒ හින්දා මේ පාරත් අපි pillows 3ක් ගත්තා. අපේ අම්මට ගොඩක් කොට්ට ඕන වුණා. හැබැයි ගෙදර තියෙන ඒවාට එතකොට කරන්න දෙයක් නැහැ නේ. හින්දා යන්තම් කොට්ට 3යි අපි ගත්තේ. මේ එක කොට්ටයක් රුපියල් 900යි වෙන්නේ. මේවා මේ normal pillows, gel pillows එහෙම නෙමෙයි. හැබැයි worth the price. මාරම comfortable. Moose, Edge වගේ stalls වල රුපියල් 18 අඩුවෙන් gents t-shirt දාලා තිබුණා. ඒ stalls වල නම් මාරම crowd එකක් හිටියේ. හැබැයි මට videos ගන්න අමතක වෙලා. ඉතින් ඔන්නකොම තමයි කොළඹ shopping festival එකේ මගේ experience එක. මං හිතනවා ඔයාට මේ වීඩියෝ එකෙන් idea එකක් ගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් ඉක්මනින්ම තවත් වීඩියෝ එකක් අරගෙන එන්න. ගිහින් එන්න. bye bye.